මේකේ ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් අරන් තියෙනවා. ඉතින් මේ සියල්ල අපිට මේ කඩලා උර කරලා මාකට් එකට යවන්න පුළුවන්. ඉතින් එතකොට යම්කිසි ගානකට මේවත් කීයක් තිබ්බද අස්සන්න කොහොමද ඒ සියල්ල මම කතා කරලා තියෙනවා ගිය වීඩියෝ වල. ඉතින් අද තමයි අවසාන දවස මේ මාස 8කට පස්සේ. ඒ කියන්නේ අපි පැල නාලුනේ. ඉතින් ඔයගොල්ලන්ට දැන් මේ පේන ගස්වල අවසාන දවස තමයි අද. ඉතින් අපේ මේ වර්ගඩි 2000ක පොල් ටනල් එකේ මේ හැම මාළු මිරිස් ගහක්ම අද ඉවත් කරනවා. ඉවත් කළා මේක සුද්ධ කරනවා. ඉතින් ඉතින් විශේෂයෙන්ම කියන්නේ අපි මේ හදලා තිබෙන මුරියා කියන මාළු මිරිස් එක. මගේ වීඩියෝ බලනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඇති මේකේ දාන පොහොර එතකොට මේක පැල කීයක් තිබ්බද අස්සන්න කොහොමද ඒ සියල්ල මම කතා කරලා තියෙනවා ගිය වීඩියෝ වල. ඉතින් අද තමයි අවසාන දවස මේ මාස 8කට පස්සේ. ඒ කියන්නේ අපි පැල හදලා මාස 2ක් තියෙනවා. මාස 2කින් පස්සේ තමයි අස්සන්න හරි අස්සන්නක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මාස 6ක් අපි අස්සන්න ගත්තා. ඉතින් දැන් අද අවසාන දවස. ඉතින් අපි දැනට මේකේ ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් අරන් තියෙනවා. ඉතින් ඒ ලක්ෂ 9 කිව්වට පස්සේ ඒක සාමාන්‍ය ප්‍රොෆිට් එකම නෙමෙයි. ඒකට ගොඩක් වියදම් තියෙනවා. ඒ කියන්නේ පොහොර වලට තෙල් වලට මේ හැම දෙයකටම වියදම් ඇරලා සාමාන්‍ය ලාභයක් අපිට තියෙනවා. ඉතින් ඇත්තටම මේක සාර්ථකයි. හැබැයි දැන් මේ ඩ්‍රයි සූන් එකක වගේ කරනවා නම් පොල් ටනල් එක ඔයාලා අනිවාර්යයෙන්ම මාළු මිරිස් වගේ දෙයකට ඒ කියන්නේ මිරිස් වගේ කුලේ ශාක කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා මේ ටනල් එකේ උෂ්ණත්වය කන්ට්‍රෝල් කරගන්න. ඉතින් මේ ටනල් එකේ උෂ්ණත්වය කන්ට්‍රෝල් කරගන්න ඔයාලා මේ සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ මේකේ අර පැලමැක්කෝ කියන සත්තු ගහණය වැඩි වෙන එක. ඉතින් යාළුවනේ දැන් අපි මේක ගලවන්න තීරණය කළා සති දෙකක් විතර යනකොට අපිට මේක ට්‍රීට්මන්ට් කරන එක නවත්තනවා. ඒ කියන්නේ පොහොර දාන එකයි තෙල් ගහන එකයි නවත්තනවා. නවත්තලා ඊට පස්සේ තියෙන අස්වැන්න තමයි අපි ගන්නේ සතියක්. ඔව් දැන් සති දෙකක් ගත්තා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති සමහර විට මේ පැලමැක්කෝ කියන සත්තු ගොඩක් වර්ධනය වෙලා තියෙනවා මේකේ. යාළුවනේ දැන් මේ ගස් වයසත් නිසා සහ මේ පෝෂණ ඕනතාවයන් නිසා දැන් ඔයාලට පේනවා ඇති මේ කරල් ඔක්කොම පොඩි පේනවනේ. ඒ වගේම මේ පැලමැක්කෝ කියන සත්තු දැන් මේකට ගොඩක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි මේක ඉවත් කරන නිසා තමයි මෙහෙම මේ ට්‍රීට්මන්ට් කරන්න නැතුව තිබ්බේ. මං හිතන්නේ මේ තවත් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද මාස 8ක් මේකෙන් ගත්තා කියන්නේ මේක දැන් කාලේ ඉවරයි. ඒ කියන්නේ වයස ඉවරයි. තේරුමක් නැහැ අපිට. ඒ කියන්නේ ලාභයක් ගන්න පුළුවන් තරමට නැහැ දැන්. ඉතින් එතකොට ඉවත් කරන එක තමයි සුදුසුම දේ. ඉතින් ඔයාලට පේනවා ඇති අපි මේ ගහ කොහොමද කප්පාදු කරලා තියෙන්නේ කියලා. මං කැම් එකේ එහා පැත්තේ දාලා පෙන්නන්න. දැන් යාළුවනේ මෙහෙමයි. දැන් මෙතන මේ අර දැන් උඩ මෙතන මේ ෂේප් මෙතන ඉඳලා වගේ පල්ලෙහාට මේ පල්ලෙහාට අපි තියෙන කොළ ඒ වගේම අතු සියල්ල ඉවත් කරලා තියෙනවා. ඉතින් එහෙම තමයි අපි කප්පාදු කරලා තියෙන්නේ මේ හැම එකක්ම. යාළුවනේ ඔයාලට පේනවා ඇති දැන් මෙතන මේ උඩ කොටස අලුතෙන් දළු ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ දළු ආවත් ඒ වගේ ඔයාලට පේනවා ඇති දැන් කරල් ගොඩක් පොඩි. ඉතින් මේක වෙන්නේ මේ පෝෂණ ඌනතාවයක් නිසා. මොකද අපි පෝෂණය කියන්නේ ඇල්බර්ට් සොලියුෂන් ඒ වගේම යාරමිරා මේවා දෙන එක සති දෙකේ ඉඳලා නවත්තලා තියෙන්නේ. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම මෙහෙම වෙනවා. ඉතින් අපි අර පෝෂණය දීලා වැඩක් නැහැනේ මේ. දැන් මේ පෝෂණය හින්දානේ මෙහෙම මේ කරල් පොඩි වෙන්නේ. ඉතින් ඒ වුණාට අපිට දැන් මේ ඉවත් කරද්දි මේ කරල් ඒ කියන්නේ අපතේ යවන එක අපරාධේ. ඉතින් මේ සියල්ල අපිට මේ කඩලා උර කරලා මාකට් එකට යවන්න පුළුවන්. ඉතින් එතකොට යම්කිසි ගානකට මේවත් මේ විකුණ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඉස්සරම අපි කරන්නේ මේ කරල් සියල්ලම මේ ගස්වල තියෙන කරල් කඩනවා. කඩලා ඉවත් කරලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ කොහොමද මුලෙන් ගලවලා ඉවත් කරන්න කියලා. ඉතින් මේක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා කරන විදිය වෙනස්. ඒතකොට තව කෙනෙක් කරන විදිය වෙනස්. ඒ කියන්නේ අපි කරන විදිය වෙනස්. ඉතින් එතකොට දැන් අපි කරන්නේ නම් මේ කරල් තියෙන්නේ මේ කරල් ඔක්කොම අපිට මාකට් එකට යවන්න පුළුවන්. ඉතින් මාකට් එකට යවුවම යම්කිසි ඒ කියන්නේ රුපියල් 100ක වගේ මිලකට මේක යනවා. ඉතින් කිලෝ ගාණක් කැඩෙනවනේ. ඉතින් එතකොට 100 ගාණේ වුණත් යම්කිසි ගාණක් අපිට ගන්න පුළුවන්. ඉතින් එතකොට දැන් ගලවනකොට අපි ඉස්සරවම කරන්නේ දැන් මේ ඔයාලට පේනවා ඇතිනේ මේ මුල. මෙන්න මේ මුල ඉස්සරවම අපි මේ මුල පස් වලින් වෙන් කර ගන්න ඕනේ. මෙන්න මෙහෙම. හරිද? වෙන් කරලා මේක හොඳට ගසලා පස් ටික අයින් වෙනවනේ. ඉතින් ගසලා තිබ්බාම මේක දවස් 2-3ක් තිබ්බාම මේක මැරිලා යනවා.
හරිද එතකොට මේක අර අයින් කරන්න ලේසි ඉස්සරෝම කරන්න අපි මේ මුල් වලින් ගලවලා තියෙන එක ඒ ඔක්කොම මේ ගස් ටික ඔක්කොම පෙලෙන් පෙලට මුල් වලින් ගලවන්න ඕනි ගලවලා තියෙනවා තියලා දවස් දෙක තුනක් ඇද්දි මේ ගස් මැරෙනවා මැරුණාට පස්සේ අපි මේ පටි කපලා මේ දාලා තියෙන පටි ඔක්කොම කපලා මේ ගස් මම ඔයාලට පෙන්නන්නම් මේක අයින් කරන තැන. ඉතින් යාළුවනේ අපි එන දොරනේ මෙතන තියෙන්නේ. දැන් මේ දොරෙන් අපි අයින් කරන්න බෑ. මොකද මෙතනින් දොර ඇරියාම එහා පැත්තේ දොරක් තියෙනවා. එහා පැත්තේ කාමරේ. අර පේන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් එතනින් අයින් කරන්න බෑ. මොකද දොරවල් දෙකක් අපිට අරගෙන යන්න ඕනේ. ඉතින් අපි ඒකට විශේෂයෙන් ටනල් එකේ පොඩි තැනක් හදාගෙන තියෙනවා මේ වගාවන් ඉවත් කරද්දි ඉවත් කරන්න පුළුවන් ලේසියට මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ ඒ තැන. මෙතනින් තමයි අපි වගාව ඉවත් කරන්නේ. මේක එහා පැත්තෙන් ප්‍රොෆයිල් දාලා හදලා තියෙන්නේ. මේ දැල අයින් කරන්න පුළුවන් සම්පූර්ණයෙන් අයින් කරලා උඩට රෝල් කරන්න පුළුවන්. යාළුවනේ මේ ඇත්තටම දවස් දෙකකට කලින් තමයි අපි මේක මේ දැන් ගැලෙව්වේ. අතට දවස් දෙකයි හරියටම ගලවලා. ඉතින් මේක ලක්ෂ 9ක ආදායමක් දුන්න මාළු මිරිස් ගස් ටිකක් තමයි ඔයාලට මේ දැන් වේලිලා කර වෙලා තියෙනවා පේන්නේ. ඉතින් දැන් මේකේ කාලේ ඉවරයි. ඒ කියන්නේ අපි මාස 8ක් අස්සෙන් අරගෙන ඉවරයි. දැන් අද අපි මේක සම්පූර්ණයෙන්ම මේ පටි කපලා ගලවලා ඉවත් කරනවා. ඉවත් කළා මේක සම්පූර්ණයෙන් ටනල් එක සුද්ධ කරනවා. ඉතින් අපි අලුත් ක්‍රොප් එකකට තමයි යන්නේ. ඒක වෙනස්ම ක්‍රොප් එකක් ඇත්තටම. ඉතින් ඒ වගේම හීට් එකටත් ගැලපෙන ක්‍රොප් එකක් තමයි අපි ඊළඟට යන්නේ. ඉතින් ඒ ක්‍රොප් එක මොකක්ද කියලා මම ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට දාන්නම්. එතන බීජ පැල කරන අවස්ථාවේ ඉඳලා ඒ වගේම පොහොර යොදන පිළිවෙල ඒ සියල්ලම මම මගේ YouTube channel එකේ දානවා. ඉතින් යාළුවනේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඇත්තටම මේ ටනල් මේ දවස්වල ගොඩක් කට්ටිය අතාරිනවා. ඉතින් අතාරින්න නැතුව කරගෙන යන්න පුළුවන් මේ ටනල් හරියට කරොත්. ඉතින් ඔයාලා දකින්න ඇති මේ ගස් ටික අපිට ලක්ෂ 9ක් වගේ ආදායමක් දුන්නා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වත් වගේ ලක්ෂ 9ක් කියන්නේ ලාභෙම නෙමෙයි. ඒකේ යම්කිසි වියදම් ටිකක් තියෙනවා. ඉතින් ඒ වියදම් කැපුවාම අපිට යම්කිසි ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මම නම්බර් එක දාන්න මට කතා කරන්න. මාළු මිරිස් සම්බන්ධව හරි ග්‍රීන් හවුස් සම්බන්ධව හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ටනල් එකට අනිවාර්යයෙන්ම අංගයක් වෙච්ච මෙන්න මේ ප්‍රොෆයිල් දාලා ඔයාලට පුළුවන් නම් ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය අර රිවර්ට් දාලානේ මේ ටනල් එකේ මේ දැල සවි කරන්නේ. හැබැයි අපි මෙතන ප්‍රොෆයිල් ගහලා සම්බන්ධ කරලා තියෙනවා දැල කොටසක්. ඉතින් මම ඒක ඔයාලට ගලවලා පෙන්නන්නම් දැන්. මොකද මේ වගාව ඉවත් කරද්දී පිට ගොඩක් ලේසි මේ වගේ දෙයක් තියෙනකොට. ඉතින් මම මේ ප්‍රොෆයිල් එක දැන් ඔයාලට ගලවලා පෙන්නන්නම්. ඉතින් ඒක ගලවන්නේ මෙන්න මෙහෙම. ඔයාලට පේනවා ඇති. ඔව් මේ තියෙන ප්‍රොෆයිල් එක මෙතනින් මෙහෙම ඇද්දාම මෙහෙම ඇදලා මෙන්න මෙහෙම දෙපැත්තෙන් මේක අදින්න පුළුවන් මේ ප්‍රොෆයිල් එක. මේ කම්බිය දැන් මේක යට වෙලා තියෙන පස්සලට. මෙන්න මෙහෙම ගත්තාම මේ පැත්තත් එහෙම අපි සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මේකත් අයින් කරගත්ත හැකි. ඊට පස්සේ යාළුවනේ දැන් මෙතන මේක දැල තියෙන්නේ. ඉතින් මේක මෙහෙමම අපිට ඔතලා උඩට ඉස්සුව හැකි. මෙන්න මෙහෙම. දැන් ඔයාලට පේනවනේ ලොකු ඉඩක් තියෙනවා. ඉතින් අපිට මේ වගාව ඉවත් කරගන්න පුළුවන්. මම ඇතුළට ගිහිල්ලා පෙන්නන්න. ඔය තියෙන්නේ. ඔතන තමයි දොර. ඉතින් අපිට මේක මේ අයිනේ ඉඳලා මේ වගාව ඉවත් කරගන්න පුළුවන්.
හරිම ලේසියි. මොකද නැත්තම් ඔයාලට අර මේ දැන් අර කාමරේ තියෙන්නේ මේ ටනල් එකට එන කාමරේ. ඒ කාමරෙන් යන්න ගියොත් ඇත්තටම දොරවල් දෙකක් අපි අරගෙන යන්න ඕනේ. එතකොට ඇත්තටම මේ හරි අපහසුයි ඒක වගා ඉවත් කරගන්න. ඉතින් මේ වගේ දෙයක් තියෙනවනම් හරිම ලේසියි. යාළුවනේ මේ තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ ඔයාලට. විශේෂයෙන් දැන් ඔයාලට පේනවා ඇති දැන් අපි මේක හදලා තියෙන්නේ ග්‍රෝ බෑග් වල නෙමෙයි. මේක හදලා තියෙන්නේ අපි පොළවේ. ඉතින් ඒ කියන්නේ අර ගොඩක් කට්ටිය ග්‍රෝ බෑග් වල හදනවනේ. ඉතින් අර ග්‍රෝ බෑග් වල හදන්න ඕනේ ඔයාලගේ පොළව ඔයාලට විශ්වාසවන්ත නැත්තම්. ඒ කියන්නේ සොයිල් එක තිලීර බැක්ටීරියා හානි තියෙනවා නම් විතරයි මේ ඒ කියන්නේ පොළවේ හදන්න නැතුව ග්‍රෝ බෑග් වල යන්න ඕනේ. මේ ග්‍රීන් හවුස් එකක් ඇතුළේ දැන් පිට රටවල වගේ ගොඩක් කට්ටිය යන්නේ මේ අර පොළවේ යන්නේ. දැන් කොරියාවේ ඊශ්‍රායලයේ වගේ ගොඩක් පොළවේ තමයි මේක හදන්නේ. පස්සේ දැන් මෙහෙම මේවා වුණාම ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේ සියල්ල මෙහෙම ගලවලා ඉවත් කරලා මේක එහෙම මේකට දාලා මේක හානවා ට්‍රැක්ටරේ. ඒ කියන්නේ රොටරි කරනවා. මේවා කුඩු වෙන්නේ කෑලි කෑලි කුඩු වෙන්නේ. ඉතින් ඒවත් ඊට පස්සේ පොහොර බවට පත් වෙනවා. දැන් අපි නම් ඒක කරන්නේ නැහැ. මොකද මේ වගේ තිලීර හානි තිබ්බොත් ගොඩක් ඊළඟ වගාවකට ඒක යන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අපි ඒක කරන්නේ මේ අපි කරන්නේ මේක සම්පූර්ණ ගලවලා මේ පුච්චලා දාන එක තමයි කරන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති දැන් මේ එක ගහක් සාමාන්‍යයෙන් උස ගිහිල්ලා තියෙනවා අඩි 8කට 9කට වඩා. කියන්නේ පේනවනේ ඔයාලට. ඉතින් එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේකේ සතියකට සාමාන්‍ය කොච්චර අස්වැන්නක් එනවද කියලා. ඉතින් හරියට පොහොර ටික ඒ වගේම හරි කප්පාදුවක් කරගෙන යනවා නම් ලොකු අස්වැන්නකට යන්න පුළුවන්. ඒ වගේම දැන් මේ වගේ කියන්නේ හීට් එක අධික ප්‍රදේශවල නම් අනිවාර්යයෙන්ම මේ කෘමිනාශක ස්ප්‍රේ කරන්න වෙනවා මේ ටනල් වලට. නැත්තම් ගොඩක් බේර ගන්න අමාරුයි. ඒ වගේම හීට් එකත් එක්ක හීට් එක තියෙන ප්‍රදේශවල හදනවා නම් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ පැලමැක්කා කියන සතාගෙන් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ එහෙම සැලකිලිමත් වෙලා තමයි ඔයාලට මේක මාළු මිරිස් හදනවා නම් හදන්න වෙන්නේ.